අයිබෝවන් මේ ගාන්ධි අද මම කතා කරන්න හදන්නේ OAS clawback කියන්නේ all day security. ඒකෙන් කොහොමද මේ කොහොමද ඒක clawback වෙන්නේ කොහොමද income එක්ක සම්බන්ධ වෙන්නේ ඒ වගේම මට මාත් එක්ක මම හම්බෙන්න ආපු එක්කෙනෙක් සුගත් අයියා එයාගේ වයිෆ් තාවා. ඉතින් ඒගොල්ලන්ගේ සිටුේෂන් එක ගැන මම අද ඩිස්කස් කරනවා. මොකද මේ කොහොමද මේ ඒගොල්ලෝ මොකද කරපු වැරදි මොකද කරන්න ඕනේ නැත්තේ කියලාත් අපි පොඩ්ඩක් බලමු. හරි. දැන් මේක උඟාවක් වැදගත් වෙන්නේ රිටයර්මන්ට් එකේ ළඟට ඉන්න අය නැත්නම් රිටයර් වෙච්ච අයට තමයි මේක ඉම්පෝටන්ට්. සෝ අනිත් අය බලන්න පුළුවන් නොලෙජ් එක හැටියට පුළුවන් නම් බලන්න කැමති නම් බලන්න. ඒ වගේම ඕගලන්ගේ මේ channel එකට මේක තමයි first time හරි නැත්නම් කාලයක් බලනවා නම් subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඕගලන්ගේ every subscription matters to me. අතරම කැමති නම් like කරන්න. ඒක මම ඒකට උඟාවක් කැමතියි. Okay. හරි දැන් අපි බලමු දැන් ඉස්සෙල්ලා OS කියන්නේ මොකක්ද ඉස්සෙල්ලා all day security all day security කියන්නේ ඒ කියන්නේ මේ රටේ ඒ කියන්නේ කැනඩාවේ අවුරුදු 10කට වැඩිය until 40 years වෙනකන් හිටියා නම් ඒක 40 years මේ රටේ ඉන්න එක්කෙනෙක්ට දෙන්න දීමනාව තමයි all day security. ඒ කියන්නේ $765 වගේ හම්බ වෙනවා එක්කෙනෙක්ට. right? ඒ කියන්නේ 40 years එයා හිටියා නම්. ඒව නැත්තම් ඒකේ percentage එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ 20 years හිටියා නම් භාගයක් හම්බ වෙනවා. 10 years හිටියා නම් කාලක් හම්බ වෙනවා. රයිට් කාලක් කියන්නේ $760 නම් සාමාන්‍යයෙන් 375 about $290 වගේ එකක් හම්බ වෙනවා. රයිට් ඒක 10 years එකට. මේ 10 years එකට හම්බ වෙන එක තමයි මිනිමම් එක. 10 years එකට අඩුවෙන් ඉන්න අයට හම්බ වෙන්නේ නැහැ. for example එක්කෙනෙක් ආවා කියමුකෝ දැන් age 57 එකේ 57 එකේ ආපු එක්කෙනාට 67 වෙනකන් එයාට old age security හම්බ වෙන්නේ නැහැ. old age security හම්බුණොත් තමයි එයාත් ඒකත් එක්ක ඒ කියන්නේ අපිට නිකන් හරි ඉන්කම් එක උඟා කඩු නම් ඒ එන්ටයිටල්මන්ට් එක තිබ්බොත් තමයි guaranteed income supplement උත් දෙන්නේ GIS කියන එක. ඒක දෙන්නේ උඟාක්ම අඩු වුණොත් ඉන්කම් අඩු වුණොත්. දැන් ඒ කියන්නේ 10 years වත් නැති අයට අතට මෙහෙම උගුත් හම්බ වෙන්නේ නැහැ. right? මේ 10 years ආවට පස්සේ ඊට පස්සේ OS පටන් ගන්න. OS පටන් ගන්නකොට ඒගොල්ලන් චෙක් කරනවා මෙයාට ඉන්කම් එක ඇතිද කියලා. ඒක ලෝ ඉන්කම් එකට මේ ඩිස්කෂන් එක නෙවෙයි අද කතා කරන්න යන්නේ මම. මම අද කතා කරන්න යන්නේ OS claw back ගැන. ඒ වගේම 65 to 74 වෙනකන් එක රේට් එකක් තියෙනවා. ඒ කියන්නේ 751 per month එක. ඒ කියන්නේ 40 years ඉන්න අයට. ඊට පස්සේ 75 plus වුණාට පස්සේ 827 එකට ඒක වැඩි වෙනවා. ඒ කියන්නේ ඒක තමයි base amount එක වෙනවා. අද එක්කෙනෙක්ට 75 years නම් තමයි ඔය ගන්න. right? every year ඒක CPI index එක ඒක පොඩ්ඩක් උඩට වැඩිව යනවා. ඒක තමයි ඒකත් එක්ක බලන්න දේ. හරි? ඊට පස්සේ ඇවිල්ලා දැන් කියමුකෝ දැන් ඒ කියන්නේ 65 එක එක්කෙනෙක් ගන්න නැතුව හිටියා නම් එයා every year එක ඒ කියන්නේ 0.6 ගානේ මාසෙකට increase වෙනවා until එයා 70 වෙනකන් එයා ගත්තේ නැත්තම් for example say 1 year ගත්තේ නම් 7.2% වැඩි වෙනවා right so ඒ වගේම අපි බලනකොට 70 years ගියා නම් සාමාන්‍යයෙන් 36% වැඩි වෙනවා. ඒ කියන්නේ නිකන් හරි අද එක්කෙනෙක්ට 70 years නම් එයා ගත්තෙම නැත්තම් old age security 40 years මේ රටේ හිටියා නම් ඉඳලා තිබ්බනම් එයාට හම්බ වෙන්නේ $1,022 with including that. ඒ කියන්නේ ඒක තමයි යට හම්බෙන්න ඕන ගාණ. හරි. දැන් අපි මේ කතාවට ආවේ මොකද very important thing තමයි මේ old age security එක 65 එක ඒගොල්ලෝ already application එකක් කරනවා. ඕගොල්ලන් ඒක fill කරලා යවන්න ඕන. නැත්නම් ඒක accept කරලා යවන්න ඕන. යවුවා නම් ඒක old age security එක එදාට ඕගොල්ලන් ඉන්න කාලෙට අනුව ඒක calculate කරලා ඒගොල්ලෝ එවනවා. නිකන් හරි වා 65 එක ගත්තේ නැහැ I will let you know කියලා දැම්මනම් මොකද කරන්නේ? ඒගොල්ලෝ hold කරලා දානවා. ඒ කියන්නේ පස්සේ ගන්න. එයා 70 years එකේ ඔයා application එක ආපහු දැම්ම නැත්නම් ඔයාට ඒක ආපහු හම්බ වෙනවා. ඔයා ආපහු re-apply කරන්න. apply කරොත් තමයි ඒක හම්බ වෙන්නේ. හරි. දැන් අපි බලමු දැන් මෙයා දැන් මම ආපිච්ච එක්කෙනා සුගත් අයියයි එයාගේ වයිෆ් එයාට almost එයා 64 වගේ එයා සාමාන්‍යයෙන් එයා going to retire වෙන්න යනවා. එයාට old age private pension එකක් ඒ කියන්නේ defined benefit plan එකක් තියෙනවා. ඔය වගේ සමහර උඟක් දේවල් තියෙනවා right එයා ඒ ඔක්කොමත් එක්ක ඇවිල්ලා දැන් එයාට කිව්වා මල්ලි මේකයි වැඩේ දැන් මම ඇවිල්ලා මං OS ගත්තේ නෑ. ඒ වගේ පොඩි අයිඩියා එකක් තියෙනවා පොඩි ඇඩ්වයිස් එකකට ආවා. හරි. දැන් මම එතන බලනකොට දැන් 72 years එයා කිව්වා මට ඉන්කම් එක වැඩි ඉඳ මං ගත්තේ නැහැ කියලා. කොච්චරද ඉන්කම් කියලා බලනකොට එයාට අතන 92000 කෝද එයා හොඳ ජොබ් එකක් කරනවා. ඒක තාම වැඩ කරගෙන ඉන්නවා. රයිට්. එයා තාම ඩිසයිඩ් කරන මේ
retire වෙන්න, right? But he is still working, he is healthy, he is doing that, right? දැන් අපි ඊට පස්සේ මම බලනකොට දැන් එයා ගත්තේ නැහැ කියනකොට මට ටිකක් okay අය ගත්තේ නැති කියන මෙහෙම කිව්වා. ඊට පස්සේ හරි කමන්න දැන් 93000 නේ මේ අවුරුද්දට මේ clawback number එක. දැන් ඒ නම් මේම කරේ නැත්තේ කියනකොට නෑ මට rental අවම එකක් තියෙනවා. ඒකින්ද මට income එක වැඩි කිව්වා. හරි කියලා මම ඔක්කොම ගණන් බලනකොට සාමාන්‍යයෙන් rental income තිබ්බට rental income total එකට එන්නේ නෑනේ. සාමාන්‍යයෙන් 24000 වගේ එකට rental income එකක් එනවා. ඒක ඔක්කොම අඩු කරාම තව 2000 වත් එන්නේ නෑ, right? So there are a lot of property tax අරක මේක so many thing එතන තිබ්බා. මම ඒක calculate කරලා බලලා yeah okay. ඔයාට maximum 95000 තමයි යන්නේ. දැන් බලනකොට ඔයාට සාමාන්‍යයෙන් දැන් අද clawback එක ඇවිල්ලා අපිට ඉන්න කීයක්ද 95,323, right? So almost එයාට 1000 වගේ වැඩි වෙන්න පුළුවන් maximum එක. ඒ calculation එක හරියට මට මතක නැහැ කීයද කියලා. හරිද? දැන් මම ඊට පස්සේ කිව්වා ඊට වඩා ලොකු දේ තමයි යා මිස් කරපු දේ. දැන් එයා 70 එක apply කරේ නෑනේ. දැන් ඒක වෙලා දැන් 70 වෙනකන් එයාට ඉබේම වැඩි වෙලා ඇති. at least ඒකවත් හොඳයි. ඒ කියන්නේ අඩුම ගානේ ගත්තේ නැත්නම් ඒක every year වැඩි වෙනවා. ඒක කමන්න. ඒක හොඳයි. දැන් 70 වුණාට පස්සෙත් එයා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? එතනම තමයි තියෙන්නේ. ඔයා කවදා හරි ගිහිල්ලා ඔයා ගත්තා නම් OS maximum එකෙන් 36% වැඩි කරලා ඒ කියන්නේ $1020 තමයි අද යාට හම් වෙන්නේ ගාන. right? So okay. දැන් අපි බලමු දැන් ඇවිල්ලා දැන් එන මොකද යාට කරන්න පුළුවන්. මම කිව්වා මෙතන මොකුත් කරන්න එපා. ඉස්සෙල්ලාම යන්න ගිහිල්ලා ඉස්සෙල්ලා ඇප්ලිකේෂන් එක දාන්න. දැම්මනම් ඊට පස්සේ ඒක retroactive period කියන්නේ 1 year එකට තමයි යාගේ ගත්ත ගාන ගන්න පුළුවන්. right? ඒ කියන්නේ පස්සර කරලා back date කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එයා හොඳ වෙලාවට මාව හම්බුනේ. ඒකෙන්ද 1 year එකට කලින් ඉඳන් ගත්තා. ඒ කියන්නේ 1 year එයා lose කරා. කොහොම හරි $12000 $12,000 ආවා කියමුකෝ එයාට $12,000 එකෙන් එයා 95,000 ඉන්කම් එක තියෙන බණ ඒක එයා ඉන්නේ සෙකන්ඩ් බ්‍රැකට් එකේ almost 25% එක තමයි එයාට යන්නේ. ඒ කියන්නේ 9000 වගේ එයාට අතට ගන්න පුළුවන් සල්ලි තමයි එයා අතරලා ගිහිල්ලා තියෙන්නේ, right? So anyway, so that is at least සුගත් අයියට දැන් හරි ඒ සන්තෝෂ වෙයි at least ඒ ගාන දැන් apply කරා කියලා. ඊට පස්සේ අර කොහොමද මේ calculation එක ඒගොල්ලෝ කරන්නේ? ඒ කියන්නේ කොහොමද income එක්ක ඒක relate වෙන්නේ කියලා අපි බලමු. මම මේ පොඩි එකක් share කරන්නම්. ඒකට කලින් මෙච්චර වෙලාව අහගෙන හිටියනම් මේක ඉන්ට්‍රස්ටිං. ඒ කියන්නේ ඉන්ට්‍රස්ටිං කියන්නේ වමනා දෙයක් කියලා හිතුවනම් ප්ලීස් මේක ෂෙයා කරන්න කාට හරි මේ 65 වගේ කට්ටිය කොහොම හරි රිටයර් වෙන්න කට්ටියට. ඒ වගේම කලින්ම රිටයර්මන්ට් ප්ලෑන් කරන කට්ටියට කොහොමද මගේ මේක ටික ඔක්කොම ගන්න පුළුවන් හැටියට lot of techniques තියෙනවා ඒකින්ද ඔය ටික මේවා ටික බලා ගන්න කැමති අයට ෆෝවර්ඩ් කරන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අතට ලයික් එකක් දැම්මනම් මට ගොඩාක්ම මමත් ස්තුතියි මේ කැමති right like කියන්නේ කැමතිනේ හරි බලන්න 2026 එකේ OAS clawback number එක තමයි 95323 ඒකට වැඩිය $1 ඔයා ගත්තනම් ඔයාගේ OAS ගෙවමනාවෙන් දීමනාවෙන් $1 එකට 15 cents එක අඩු කරනවා 15% අඩු කරනවා for example එකට අපි බලමු 105,000 income එකක් ගත්ත එක්කෙනාට කොච්චරක්ද අඩු වෙන්නේ කියලා. දැන් ඒ කියන්නේ excess amount එකක් බලනවා නම් 9677 එනවා. ඒ 77 එකෙන් අපි බලනවා 15% කීයද කියලා. ඒ කියන්නේ 1451. මේ 1451 එක 12 එකට බෙදුවම සාමාන්‍යයෙන් $120 තමයි මාසෙකට අඩු වෙන්නේ. දැන් එක හරිය දැන් සුදත් අයියාට දැන් ඒ කියන්නේ 105,000 income ආවා කියමුකෝ. දැන් එයාට හම්බ වෙන්නේ 20 එන එකට වෙනුවට එයාට හම්බ වෙන්නේ සල්ලි ඇවිල්ලා සල්ලි $900 එක හම්බ වෙනවා. So it's not bad. ඒ කියන්නේ ඒ ගානට පොඩි ගානක් තමයි අඩු වෙලා තියෙන්නේ. මාසෙකට $120 අඩු වෙනවා, right? So මේක තමයි මේ OAS clawback කියන්නේ. නැත්නම් ඒකට OAS recovery tax කියලාත් කියන්න පුළුවන්. මම හිතනවා දැන් OAS ගැන පැහැදිලිමක් ඇති කියලා. So ඒ වගේම OAS ගන්න කියන්නේ දැම්ම දැනගන්න එක කියන්නේ 50s එකේ ඉඳන් පොඩ්ඩක් දැනගන්නකොට automatically 60 වෙනකොට lot of knowledge එකක් එන්න පුළුවන්. ඒ වගේම මොනවා හරි ඕනාක් තියෙනවා නම් ඩිස්කස් කරන්න. ඒ වගේම half information තියාගෙන decision ගන්න එපා. මොකද සමහරලාට මේක සමහරලාට split income කියලා තියෙනවා. එක RRSP පොඩ්ඩක් අර මෙම් දාන්න පුළුවන්. ඒ වගේ කරලා සමහරලාට you could get a ඒ 120 වුණත් එයාට ගෙවන්න නැතුව කරගන්නත් පුළුවන් right so මේ වගේ උඟක් ටෙක්නික්ස් වගේ ඒවාත් තියෙනවා so අපි බලන්න ඕන අපිට සාමාන්‍යයෙන් බේසික් අයිඩියා එකක් තියනවාද යම් කිසි දෙයක් කරන්නකොට එහෙම නැත්නම් ඒ ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් ඒකම අහලා ඩිස්කස් කරලා ෆුල් පික්චර් එක පෙන්නලා අහන්න නිකන් භාගයක් පෙන්වනවා නම් අපිට කාටවත් කියන්න බෑ මොකද මේ හරි වැරදි මොකද්ද කියලා මොකද එක එක්කෙනාගේ සිටුේෂන් වල එක ඩිෆරන්ට් right දැන් ඔය කල් මම දැම්මේ නෑ මේ දැන් තව මාසයක් හරි දෙකකට පස්සේ තව වීඩියෝ එකක් දාන්න. ඒ වගේම
තව එකක් ඔව් තව එකක් මට මම හිතන්නේ මතක් කරන්න කැමති OS එකට OS එක 20 years වත් මේ රටේ හිටියනම් තමයි ඕගලන්ට පිට රටකින් ඉඳන් එක ගන්න පුළුවන්. ඒකින්ද 20 years දැන් සාමාන්‍ය 18 years වගේ එක්කෙනෙක් යන්න හිතාගෙන හිටියනම් එයා 20 years ඉන්න එක ගැන හිතන්න ඕන කියන එක මේකත් එක්ක කියාගෙන මම මේක අවසන් කරන්න. බොහොම ස්තුතියි. අමතක වෙන්න එපා subscribe කරන්න. අපි ආපහු හම්බෙමු. Thank you. මේ මුරුගයියා ගාන්ධිරාම් ගාන්ධි